ජේසු පිටයි යේසුගේ සුවම තුළට ඔබ සාදරයෙන් පිළිගන්නවා නැවත වතාවක්. අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්නට යන්නේ ඔබ ආදරෙන් පැරදුනාද? ඔබ දාලා ගියාද කවුරු හරි? හැරගිය අය ගේන අය ගොඩක් මේ සමාජයේ ඉන්නවා. සාමිවරු කියයි නැත්නම් මෑණිවරු කියයි. ඒ අය වරු 3න් වරු 4න් 5න් ගෙනල්ලා දෙනවා කියලා කියනවා. මතක තබා ගන්න ඒ අයකට ඔබ රැවටෙන්නට එපා. ඒගොල්ලෝ ඉන්නේ ඔබගේ මුදල් කඩා ගන්නට. ඒ නිසා අද දවසේ මම මේ කතා කරන කතාව ඔබ පොඩ්ඩක් අහන්න. එක්තරා දියණියක් වසර දෙකකට විතර ප්‍රථම මට කතා කරා. ඒ දියණිය කතා කරේ යුරෝපා රටක ඉඳලා. ඇය අඬමින් කතා කරේ ඇගේ පෙම්වතා ඇයව මගහැර යනවා කියලා. මේ දියණිය මේ ඔය කියන මෑණිවරු ඔය කියන සාමිවරු පස්සේ ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලත් එයාගේ මුදල් ඒ අය කඩාගෙන තිබෙනවා. මතක තබා ගන්න ඒ වගේ දෙයක් සාර්ථක වුණත් ඒ සාර්ථක වීමත් ඇවිල්ලා ජීවිතේම අසාර්ථක වීමක්. මොකද ඒ දේවල් කරන්නේ යක්ෂයාගේ බලයෙන්. එතකොට කවුරු හරි එක්කෙනෙක් වශයක් කරලා ඔබ දිනාගත්තා නම් ඒ දිනාගන්නේ යකෙකුත් එක්ක. ඒක නිසා ඔබගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන මම නැවත ඔබට කියන්නට යන්නේ නැහැ. ඉතින් මේ දියණිය මට කිව්වා අනේ පාස්ටර් මගේ පෙම්වතා මාව මගහරිනවා. එයා අඬමින් කිව්වේ. ඉතින් මම යාඥා කරා. යාඥා කරනකොටම මට අතුලාන්තයෙන් ශුද්ධාත්මයන් වහන්සේ කියනවා මෙයා වෙන කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා අඹු සැමියන් වශයෙන් කටයුතු කරනවා කියලා. නමුත් ඒ වෙලාවේ මේ දියණියට මට කියන්න බෑ මොකද එයා අඬමින් තමයි මට පැවසුවේ. මං හිතුවා ආයි දවසක මෙයා කතා කරොත් මම මෙයාට ඇත්ත කියනවා කියලා. දවස් දෙකකට පස්සේ ආයි කතා කරා. කතා කරලා කිව්වා අනේ පාස්ටර් යාඥා කරන්න කියලා. මං කිව්වා දුව මං ඔයාට කියන්න දෙයක් තියෙනවා. මොකක්ද? ඔයාගේ ඒ පෙම්වතා තවත් කාන්තාවකට හසු වෙලා තියෙන්නේ. ඒ පෙම්වතාට ඒ කාන්තාවගෙන් එළියට එන්න විදිහක් නැහැ. ඇය ගාව හිර වෙලා ඒ පෙම්වතා ඉන්නේ කියලා. කිව්ව ගමන් මේ දියණිය අඬාගෙන ආයි අනිත් පැත්තට කතා කරේ ඒ පෙම්වතාගේ අම්මටයි තාත්තටයි. කතා කරලා කිව්වා ඕගොල්ලෝ මට බොරු කළා නේද? එයාට වෙන සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඇයි මට කිව්වේ නැත්තේ? එකපාරට මේ අම්මයි තාත්තයි හිතුවා මේ දරුවා මේක දැනගෙන කියලා. කිව්වා අනේ දුවේ අපිට සමා වෙන්න. අපි කැමති ඔයාව බඳිනවට අපේ පුතා. ඒක නිසා තමයි අපි මේක හැංගුවේ කියලා. ඉතින් මේ දියණිය මට කතා කරලා කියන්න ගත්තා අනේ පාස්ටර් මට හරි අමාරුයි. මගේ හදවතට වේදනාවයි. ඒ වෙලාවේ මම ඇයට යේසුස් වහන්සේට සම්බන්ධ වෙන ආකාරය කියලා දුන්නා. යේසුස් වහන්සේට ලං වෙන ආකාරය කියලා දුන්නා. ඊට පස්සේ කිව්වා දුව ඔයා බය වෙන්න එපා. දවසක ඔයා කියයි ඔය තැනත්තාට අනේ ඔයා මාව දාලා ගිය එකට ස්තුතියි කියලා කියයි කියලා. මම කිව්වා ඒ දියණියට ඒ වෙලාවේ ඒක තේරුන්නේ නැහැ. ඒ වේදනාවෙන් සිටියේ. ටික දවසක් ගියා. මේ දියණිය විශ්වවිද්‍යාලේ හොඳට ඇගේ විභාගය සමත් වෙලා ඇය ඉදිරියට අධ්‍යාපනය ලබාගෙන ගියා. මේ අතරතුරේ තවත් ලංකාවේ අයියා කෙනෙක් ඇයට කෝල් කරලා ඇයගෙන් ආදරේ ඉල්ලුවා. ඉතින් මේ දියණිය මට කතා කරා පාස්ටර් මෙහෙම එක්කෙනෙක් කතා කරනවා කියලා. මං කිව්වා ඒ ලංකාවේ අයියලා එහෙම කතා කරනවා. නමුත් මතක තබා ගන්න ඔබට ගැළපෙන එක්කෙනා නෙවෙයි එයා කියලා. ඔහොම මාස 6ක් 7ක් විතර යනකොට ආයි මේ දියණිය කතා කරලා කිව්වා පාස්ටර් මට අපේ අම්මා ප්‍රොපෝස් කරලා තියෙනවා තවත් එක්කෙනෙක් තවත් යුරෝපා රටක ඉන්න ලංකාවේ තරුණෙක් කියලා. මම එයාගේ විස්තර ඇහුවා. විස්තර අහනකොට මගේ හදවත ඇතුළාන්තයෙන් කියනවා මෙයා තමයි එක්කෙනා කියලා. මං කිව්වා බය වෙන්න එපා දුව. මෙයා තමයි එක්කෙනා. කියලා මම මොකද කරේ ඒ දෙදෙනාට ආශිර්වාද කරා. ඉතින් මේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය ගියා හොඳට ඒ තරුණයා ඉතාමත් හොඳ තරුණෙක්. ඒ දියණිය ගැන හොඳට බලන ඒ වගේම ඒ දියණියගේ පවුලේ අය ගැනත් හොඳට සොයලා බලලා කටයුතු කරන තරුණෙක්. ඉතාමත් හොඳ ආදර සම්බන්ධතාවය. මටත් හරි සතුටුයි හිතුණා මේ දියණිය දැන් හරි පාරේ යනවා කියලා. ඉතින් ඒ දියණිය මට මේ අවුරුද්දේ පටන් ගන්නකොට කතා කරලා කිව්වා පාස්ටර් මම සුබ ආරංචියක් කියන කතා කරේ. මං කිව්වා මොකක්ද දුව? පාස්ටර් ඒ සම්බන්ධතාවය නම් හොඳටම හොඳයි. අපි දෙදෙනා තීරණය කරා කසාද බඳින්න. අපි දෙන්න එනවා ලංකාවට. මම එනවා පාස්ටර්ව හම්බ වෙන්න කියලා. මං කිව්වා ඉතාමත් සතුටුයි දුව. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? මොකද්ද පාස්ටර්? මං කිව්වා අර තැනත්තා ඔයාට හම්බුණා. ඔයා අද මොකද්ද කියන්න යන්නේ? කිව්වා අනේ පාස්ටර් මං එයාට ස්තුති කරනවා ඔයා මාව දාලා ගියාට.
මම අද දවසේ මේ කතාවෙන් ඔබට මොකක්ද කියන්නේ? ඔබට ආදරය කරන්නේ නැති කෙනෙකුට ඔබ ආදරය කරලා පළක් නැහැ. හැබැයි මම දන්නවා විශේෂයෙන් කාන්තාවන්ට එහෙම කවුරු හරි කෙනෙක් ආදරේ මගේ හැරියොත් මොකද වෙන්නේ? ඊටමත් තැඩි වේදනාවක් එනවා. ඒ වෙලාවට ඔබ යේසුස් වහන්සේ වෙතට එන්න. යේසුස් වහන්සේට ඔබගේ ප්‍රශ්නය බාර දෙන්න. යේසුස් වහන්සේට ඔබගේ දුක කියන්න. යේසුස් වහන්සේ ඉන්නවා ඔබ සමග. එදා ඒ දියණියත් එක්ක ඉඳලා ඒ දියණියව ශක්තිමත් කරා වගේ යේසුස් වහන්සේට පුළුවන් ඔබගේ අනාගතය පිළිබඳව ඔබව ශක්තිමත් කරන්න. යේසුස් වහන්සේට පුළුවන් ඔබව ඒ හැරගියේ කෙනා හැරගියාවේ ඔබගේ ජීවිතය ලස්සන ජීවිතයක් කරන්න. ඉතින් ඔබට අවශ්‍ය නම් මේ ඔබ ඒ වගේ කෙනෙක් නම් ඔබට මේ ආරාධනාව ඔබ අපට කතා කරන්න. මට කතා කරන්න. මම ඔබට යාඥා කරන්නම්. උපදේශනය දෙන්නම්. ඔබට පුළුවන් ජීවිතය ජයග්‍රහණය කරන්න. හැරගිය අය ගියාවේ ඔබගේ ජීවිතය ඔබ ජය ගන්නට යේසුස් වහන්සේ සමග එකතු වෙන්න. ආමේන්. යේසු ප්‍රීතයි.